මේ අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් විදිහට අරමුදලක් තිබෙනවා 1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. මේ මගේ ළඟ තිබෙන්නේ 2005 2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු මම කියන්න නම් ටිකක් මේකෙන් මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ලබා ගත්ත කට්ටිය. SA ජගත් කුමාර ලක්ෂ 10යි. KPS කුමාරසිරි 9,53,430. ජයලත් ජයවර්ධන ලක්ෂ 10යි. නාමල් ගුණවර්ධන ලක්ෂ 10යි. ධර්මදාස බණ්ඩා ලක්ෂ 10යි. විදුර වික්‍රමනායක ලක්ෂ 15යි. විමලවීර දිසානායක ලක්ෂ 30යි. ලකී ජයවර්ධන නුවර දිස්ත්‍රික්කයේ ලක්ෂ 16.2යි. පී චන්ද්‍රසේකරන් ලක්ෂ 14යි. ජෝන් අමරතුංග 2014 රන්තේ රුපියල් ලක්ෂ 40යි. ජෝසප් මයිකල් පෙරේරා ලක්ෂ 27යි. ටීබී ඒකනායක ලක්ෂ 48යි. WMS ෆොන්සේකා ලක්ෂ 55යි. මේ සරත් ෆොන්සේකා නෙමෙයි. ඉතින් ජයන්ත වීරසිංහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ලීගල් ඇඩ්වයිසර් ලක්ෂ 90යි. ඇලික් අලුවිහාරේ ලක්ෂ 22යි. රංජිත් අලුවිහාරේ ලක්ෂ 85යි. අලුවිහාරේ පරම්පරාවෙන් බෙහෙතරන්තින් ජනාධිපති අරමුදලේ. රාජ සේනරත්න ලක්ෂ 100යි. කෙහෙලිය රඹුක්වැල්ල ලක්ෂ 110යි. MKADS ගුණවර්ධන ලක්ෂ 112යි. රංජිත් සොයිසා ලක්ෂ 188යි. දිමු ජයරත්න ලක්ෂ 300යි. මේ ජනාධිපති අරමුදලේ මුදල් පී හැරිසන් පියසේන ගමගේ සුමේදා ජයසේන මනෝජ් සිරිසේන පී දයාරත්න SC මුතුකුමාරන වාසුදේව නානායක්කාර සරත් අමුණුගම SB නාවින්න JP දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන්නේ JPDPK ජයසේකර ඉසුර දේවප්‍රිය. මේ ජනාධිපති අරමුදල මේ මණ්ඩලයේ සභාපති වෙන්නේ ජනාධිපතිවරයා. මේ 2005 ඉඳන් 15 වෙනකන් 24 වෙනකන් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ. මේ රටේ මේ දරුව වෙනුවෙන් වියදම් කරන්න තිබුණු මුදල් 2022 සැප්තැම්බර් 1 සිට 2024 සැප්තැම්බර් 30 දක්වා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් රුපියල් 121 ලක්ෂ 10,220යි අවුරුදු දෙකට. මේ වියදම් තමයි ගරු අග්‍රාමාත්‍යතුමිය පෞද්ගලික කාලේ ඒ ඇම්බියුලන්සෙන් බාර දීලා අඩු කරලා තියෙන්නේ. ඔබ ආදර්ශය. අද දවසේ මේ සිද්ධ වෙන වැඩේ දිහා බලාගෙන ඉන්න තව දහස් ගණන් දරුවන්, තරුණ තරුණීන් මටත් මෙතනට එන්න පුළුවන් කියලා හයියක් හිතට හදාගනි. හිතට දැනෙයි ඔබ දිහා බලලා. ඔබ රටට බරක් නෙවෙයි. ඔබ රටට වටිනා